හායි ලස්සලමයි ටික. ඉතින් ඔන්න අද මම අපේ පැංචට ගෙදරම ත්‍රිපෝෂ හදන්න යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් දැන් ක්ලිනික් වල බබාලට ත්‍රිපෝෂ දෙන්නේ නැහැ. මට ගිය මාසේ තමයි මේ අන්තිම ත්‍රිපෝෂ පැකට් එක හම්බුනේ. ජූලි 7 තමයි මේ මාසේ. ජූලි 7 තමයි අන්තිම ත්‍රිපෝෂ පැකට් දෙක හම්බුනේ. මොකද මාස 6න් පස්සේ බබාලගේ අම්මලාට ත්‍රිපෝෂ දෙන්නෙත් නැහැ. ඉතින් මේ ත්‍රිපෝෂ බබාලට දෙන්නත් බෑ. ඉතින් දැන් බබාලට ත්‍රිපෝෂ දෙන්නේ නැහැනේ. මම ඉන්නවා ගෲප් දෙකක. ඒ කියන්නේ වැලිකඩ සායනේ ගෲප් එකේ තියෙන මුල්ලේරියා වංගොඩ සායනේ ගෲප් එකේ තියෙන මොකද ප්‍රෙග්නන්ට් කාලේ හිටියේ වැලිකඩ රාජගිරියේ දැන් ඉන්නේ මෙහෙනේ. ඉතින් ওই ගෲප් එකේ මේ ඉන්නකොට මම දකිනවා මැසේජස් මිස් ත්‍රිපෝෂ දෙන්නේ නැද්ද අපේ බබාටයි ත්‍රිපෝෂ දෙන්නේ නැතේ වගේ වහනනේ. ඉතින් දෙන්න තියව අපිට බලෙන් ගන්න බෑනේ. ඉතින් මේ අවුරුදු 3ට වැඩි බබාලට තමයි ත්‍රිපෝෂ දෙන්නේ. ඒකත් අඩු බර තියෙන බබාලට විතරයි. ඉතින් මම හිතුවා ගෙදරදිම බබාට ස්නැක් ටයිම් එකට දෙන්න කෙටි ආහාර වේලට දෙන්න ත්‍රිපෝෂ එකක් හදා ගන්නවා කියලා ශ්‍රමපෝෂ වගේ දේවල් දෙන්න හොඳ නැහැ කියලා මම දැක්කා. ඒ වගේ ඒවා කඩෙන් අරගෙන දෙන්න හොඳ නැහැ කියලා මම දැක්කා. ඉතින් මේවට දාන්නේ මොනවද කියලා අපි දන්නවනේ. ඉතින් අපිට ඕනේ ප්‍රධාන දේවල් තුනක්. මේ තියෙන්නේ සෝයා, මේ තියෙන්නේ බඩේරිකු. ඉතින් මේ දෙකේ ඕනේ. තව බබාලගේ ෆෝමියුලා එකෙන් ඕනේ. ෆෝමියුලා ඕනේ, කිරිපිටි ඕනේ. සාමාන්‍යයෙන් ලොකු බබෙක් නම් අවුරුද්දට වැඩි බබෙක් නම් අවුරුද්දට වැඩි බබෙක් නම් කිරිපිටි දානවා කියලා වීඩියෝස් වල තිබ්බා. මාත් මේ වීඩියෝස් ගොඩාක් බලලා තමයි මේක හදන විදිය හොයාගත්තේ. ඉතින් මට හිතුණා මගේ අත්දැකීමත් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මේ හැම දෙයක්ම අපි ඉස්සෙල්ලාම හොදලා වේල ගන්න ඕනේ. ඉතින් මම වෙනම සීරියල් එකකුත් හදනවා. ඒක වීඩියෝ එක වෙනම දාන්න. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. බඩේරිගු වැට ඕනේ. එතකොට ෆෝමියුලා එක ඕනේ. එතකොට සෝයා ඕනේ. මෙන්න මේ තුන තමයි ත්‍රිපෝෂ හදන්න අපිට ඕන වෙන්නේ. ඉතින් මම මේ වගේ ප්‍රමාණات එක්කම දාන්නම්. මේක හදාගන්න කියලා බලන්නකෝ. බඩේරිගු සෝයා කියන ಜಾති දෙකම හොඳට පෑන් එකේ බැද ගන්න ඕනේ. මේක පාට වෙනස් නොවෙන්න බැද ගන්න ඕනේ. මේ දෙකම පොරි පොප්කෝර්න් එන්න දෙන්නත් එපා. සුවඳ එනකම් විතරක් බැද ගන්න. පාට වෙනස් වෙන්න දෙන්න එපා. ඉතින් සෝයා එකත් බඩේරිගු එක බැදලා ඉවරුණාට පස්සේ සෝයා එක ඊළඟට බැද ගන්න. දෙක වෙන වෙනම බැද ගන්න. පාට වෙනස් වෙන්න දෙන්න එපා. හොඳයි. මේක අපි හොඳට පීඩ ගන්න ඕනේ. මොකද නැත්නම් මේකේ වතුර තියෙන්න බෑ. මේක අපි හොඳට පීඩ ගන්නවා. මේ වතුර නැති වෙන්න හොඳට පීඩ ගන්න. මම මේක දැන් හොදලා ගොඩක් වෙලා එන්නට වතුර චුට්ටක්වත් නැති වෙන්න මේ පීඩ ගන්න තෙත කතියක් නැති වෙන්නව. මේ ටික තෙත නැතුව කොටා ගන්න ඕනේ. මොකද මේක දවස් 7ක්වත් තියාගන්න බෑ. මේක මම ඒ කියන්නේ සතිය ගානේ හදනවා කියලා තමයි හිතන්නේ. මොකද මේ කල් තියා ගන්නවට වඩා අලුත් ඒවා දින එක හොඳයි කියලා හිතෙන නිසා කොහොමද දන්නේ ඔයාලගේ අදහස? ඒ අදහසත් කියාගෙන යන්නකෝ. ඉතින් මම මේක හොඳට පීඩගෙන ඔන්න දැන් අපි ඉස්සෙල්ලාම බඩේරිගු ටික කොටා ගන්න යන්නේ. ග්‍රයින්ඩර් එකට දාලා හොඳට කොටා ගන්න. බඩේරිගු එකෙන් තමයි මම හිතන්නේ ත්‍රිපෝෂ එකට සුව දෙන්නේ. දැන් මම පොල් ටිකක් දාගෙන කන්න හිතෙනවා. මාරම සුවඳයි යන්නේ. මේ ප්‍රමාණ ටික හරියට આવොත් තමයි හරියටම ත්‍රිපෝෂ එකේ රසම එන්නේ කියලා මම බලපු හැම වීඩියෝ එකෙම තිබ්බා. ඒක නිසා මම ඔයාලටත් කියන්නේ. ඉතින් මම හරි ආසයි මගේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් ඔයාලා මගේ වීඩියෝස් බලන ආසයි නම් අපේ වීඩියෝස් බලන ආසයි නම් අපිව subscribe කරලා follow කරලා යන්න. ඔයා බලන්නේ Facebook එකෙන් නම් අපිව follow කරන්න. ඔයා බලන්නේ YouTube එකෙන් නම් අපිව subscribe කරන්න. චුට්ටයි. මේක නම් මට හිතෙන්නේ සතියක් පාවිච්චි කරන්න කියලා. හැබැයි පුළුවන්. මේක තවත් ග්‍රයින්ඩ් කරලා ගනිද්දි. සෝයා ටික දාගෙන ෆෝමියුලා ටික දාගෙන මේ ටික හොඳට හලා ගන්න තමයි තියෙන්නේ. ෆෝමියුලා මෙතන ග්‍රෑම් 10ක් තමයි අපිට ගන්න කියලා තියෙන්නේ.
ඒක මම ටික ටික දාගෙන හලා ගන්නවා. ඒක මෙහෙම දතා තමයි හලන්නේ. මම හිතන්නේ එතකොට හොඳට මික්ස් වෙන නිසා වෙන්නේ නැති. මෙහෙම මේ පෙනේරි ඉතුරු වෙන ටික මේ ආයෙ ග්‍රයින්ඩ් කරලා ගන්න කියලා කියනවා. අවසාන අදියරේ තමයි මේ යන්නේ. මේ යන්නේ අවසාන ටික. මේකත් වාජනේ පෙරුණා. මෙන්න අන්තිම ටිකත් කුඩු කරගෙන අපරාධ නැත්තම් මගේ මහන්සි. අන්තිම මේ ටිකත් කුඩු කරගෙන ඉතුරු වෙන ටික කුඩු කරගන්න ඕන හොඳට. මේ ඒ ටිකත් කුඩු කරගෙන හොඳට හලා ගන්නවා. මාරම සුවඳයි. ඇත්තටම බබා කයිද කියලා බලමු ඉස්සෙල්ලාම. ඉතින් අපි කොච්චර මහන්සිලා හැදුවත් සමහර බබාලා ඉන්නවා කන්නේ නැහැ, කන්න කැමති නැහැ. මගේ බබා දැන් චුට්ටක් කන්න හොර වෙලා තියෙනවා. මේ අර එයාගේ දත් වෙන කාලේ වගේ මම හිතන්නේ එයා හරියට කටින් කියලා දානවා. මේ දේවල් තියෙනවා. එයා දැන් මාස 7ක් නේ මම හිතන්නේ දතක් කිනව වෙන්නේ නැති. දැන් චුට්ටක් රැයට කරදර කරනවා. නැත්නම් එයා නැගිටින්නෙම නැහැ රැයට මේ මාසෙ ඉඳන්ම රැයට එකපාරක් නැගිටලා කිරි බොනවා විතරයි. එහෙම හදාගත්ත විදිහත් මම කියන්නම්. මෙහෙම වීඩියෝකින් මොකද එක වීඩියෝ එකට දැම්මොත් ඔක්කොම දිග වෙනවනේ. මේ අතරම මේ ඒක අපිට ලොකු පහසුවක් වුණා බබා එක දිගට නිදා ගන්න එක මට. මොකද මම තනියම බබා බලාගන්නේ. හස්බන්ඩ් තමයි රැට නැගිටින්නේ. එතකොට එකපාරයිනේ බබා කරදර කරන්නේ බබා නැගිටින්නේ. ඒතකොට ප්‍රශ්නයක් නැහැ. අපිට ගොඩාක් ලේසි වුණා. බබා හරි සපෝටිව් අපිට. ඒ කියන්නේ හරි අහිංසක ළමෙක් එයා. හරි හොඳ ළමෙක් එයා. මම කියන විදිහට එයා හරි හොඳ ළමෙක්. අපි ආව පුරුදු කරපු විදිහට එයා හරි හොඳ විදිහට දැන් හැදිලා ඉන්නවා. මට ඒක ගැන ගොඩක් සතුටුයි. මොකද මේ සමහර බබාලා තාමත් රැට එක දිගට කරදර කරනවා. අපේ බබාට මොකක් හරි බඩේ අමාරුවක් එක්ක දතක එක්කම ආවොත් තමයි ඔන්න නැගිටින්නේ. ඉතින් අපි දන්නේ මොකද හේතුව කියලා. ඒකත් ඉඳලා හිටලා එයාට අමාරුයි කියලා අපිට තේරෙනවා. ඒක මොනෙන් පවා තේරෙනවා. තව ඉතුරු වෙනවා මේක මේ ඒ ටික මම හිතන්නේ මේ තමයි හොඳම ටික මම හිතන්නේ ටික. දැන් මේ ටික මේව වෙන්නේ නැහැ අනේ. මේ දැක්කද මේ ගොඩක් වුණා මේ. මේ ටික ඇති සතියකටම ෂයෝන්ට. ත්‍රිපෝෂ එකක්. ඉතින් අම්මලා ඔයාලා try කරලා බලන්න මේක හදන්න උත්සාහ කරන්න. ඔන්න ඉතින් මෙන්න මෙතනට තව item එකක් එකතු වෙනවා. මෙහෙම උඩින් උඩින් තට්ටු ගහලා තියෙනවා මම. ಜಾති